පවතින අර්බුදකාරී තත්ත්වයක් සමග ශ්‍රී ලංකාවේ තෙල් ප්‍රශ්නය ඇත්තටම දරන්න බැරි මුදලකට තරම් ගියා. ඉතින් ඒ අනුව තෙල් ප්‍රශ්නයත් සමග පෞද්ගලික බස් රථ ගාස්තු වැඩි වෙන බවට පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වගේම පාසල් වෑන් රථ වලත් මිල වැඩි වෙලා කියලා තමයි දැනට ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඉතින් රට තුළ පවතින තත්ත්වය හමුවේ ඉන්ධන පරිභෝජනය අවම කිරීම වෙනුවෙන් පාසල් පැවැත්වීම සීමා කිරීමට කිසිදු තීරණයක් රජය මෙතෙක්ගෙන නොමැති බවට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරනවා. ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් තමයි ඒ මහතා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් නියමිත පරිදි වාර අවසන් කිරීමට ඇත්තේ අප්‍රේල් මාස 10 වන දින බවත් එතෙක් බදාදා දිනයන්හි පමණක් පාසල් නොපැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා ඇතිව තිබූ අවිනිශ්චිතතාවය ගුරුවරුන්ට මෙන්ම දරුවන්ට පීඩාකාරී වූ බැවින් හැකිතාක් දුරට පාසල් දින 4ක් සතිය පුරා පැවැත්වීමට අපේක්ෂිත බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් ඒ අනුව පාසල් දිගටම පැවැත්වෙන බවට තමයි දැනට තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් මේ ගැන වැඩිදුර තොරතුරු අපි ඔයාලට අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න.